සුබ දවසක්. සරලවම කිව්වොතින් මේ කියන දේ වැරදි නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ කියන දේ කියන විදිහට කරලා ෆේල් වුණොත් ඒත් අනිවාර්යෙන් කමෙන්ට් කරලා කියන්න. රීසන් එක තමයි අද මම මේ කියන දේ කියන විදිහට කරන්න පුළුවන් වුණොතින් ෆේල් වෙන්න කිසිම තැනක් නැති ලස්සන කන්සෙප්ට් එකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මේ කන්සෙප්ට් එක තේරුම් ගන්න ඕනේ නම් අග ඉඳන් මුලට සීරුවට මේ කියන දේ හරියට අයිඩෙන්ටිෆයි කරගන්න. ඔයා මුලින්ම එන්න ඕනේ Instagram එකට. ඇවිල්ලා Instagram account 3ක් මුලින්ම ඕපන් කරගන්න ඕන. මෙන්න තියෙනවා පළවෙනි Instagram account එක. මෙන්න තියෙනවා දෙවෙනි Instagram account එක. මෙන්න තියෙනවා තුන්වෙනි Instagram account එක. Instagram account 3යි. තුන්වෙනි Instagram account එක ස්ටාර්ට් කරලා තියෙන්නේ 2025 අප්‍රේල් මීට අවුරුද්දකට කලින්. දෙවෙනි Instagram account එක 2026 ජනවාරි ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ වෙද්දින් මාස 3යි. ඒ වගේම තමයි පළවෙනි Instagram account එක 2025 මාර්ච් වල තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ. එතකොට මේ Instagram account එකටයි මේ Instagram account එකටයි අවුරුද්දයි වයස. මේ Instagram account එකට මාස 3යි වයස. මේ Instagram account වල මොනවාද කරන්න කියන දේ ඔයා ඇවිල්ලා බලන්න ඕන. මේ Instagram account වල කරන දේ ඔයා බලන්න. මේ හැම Instagram account එකම content create කරලා තියෙන්නේ AI හරහා. ඔයා ඇවිල්ලා බලන්න. බැලුවට පස්සේ ඔයාට clearly identify කරගන්න පුළුවන් මේ හැම වීඩියෝ එකක්ම AI වලින් create කරලා තියෙන්නේ. AI වලින් create කරනවා. AI වලින් create කරන මෙන්න මේ වීඩියෝ මේ විදිහට viral වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ Instagram account වල bio වල තියෙනවා link. ඒ bio වල තියෙන link උඩ click කරලා බලන්න. redirect වෙනවා Amazon එකේ තියෙන මෙන්න මේ විදිහේ product වලට. Amazon එකේ තියෙන product වලට redirect වෙන situation එක. ඊළඟ step එකේදී නැවත ඔයා open කරගන්න ඕන Instagram account 3ක්. පළවෙනි Instagram account එක මේ Instagram account එක. දෙවෙනියට මේ Instagram account එක. තුන්වෙනියට මේ Instagram account එක. දෙවෙනියට open කරගත්ත මෙන්න මේ Instagram account වල ඇවිල්ලා මොනවද කරන්න කියන දේ බලන්න ඕන. කරන්නේ මොනවද කියන දේ බලනවා වගේම මෙන්න මේ Instagram account වල bio වල තියෙන link ඔයාම open කරලා බලන්න ඕන. පළවෙනි Instagram account එකේ bio එකට තියෙන link එක click කළොත් මෙතනට redirect වෙනවා. ඒ වගේම මෙතනට redirect වුණාට පස්සේ මෙතන තියෙන link උඩ click කළොත් Amazon එකේ තියෙන product වලට redirect වෙනවා. ඒ වගේම තමයි මේ Instagram account එක මේ Instagram account එක මෙන්න මේ දෙකේ bio උඩ click කළොත් redirect වෙන්නේ මෙන්න මේ landing page එකට. මේ landing pages වල තියෙන product එහෙම නැත්නම් මේ උඩ click කරාට පස්සේ redirect වෙන්නේ මෙන්න මේ website එකේ තියෙන product වලට. මේ website එකේ ඔව් මෙයා seller කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම තමයි මේ Instagram account එකේ කියන affiliate කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම තමයි මම randomly open කරගත්තේ මේ Instagram account 6ම. මේ Instagram account 6 එහෙම නැත්නම් මුලින් open කරගත්ත Instagram account 3 මෙන්න තියෙනවා. තුන්වෙනි Instagram account එකේ open කරගත්ත product එකට මම එනවා. මෙන්න තියෙනවා මේ product එක. ඔන්න ඔය product එක මම copy කරගන්නවා. මෙන්න මේ product එකේ name එක මම copy කරගෙන ඊළඟ step එකේදී මම එනවා Google එකට. Google එකට එන්නේ random product එකක් අරගෙන. හොඳට identify කරගන්න. මම ගන්නෙ මෙන්න මේ විදිහට random product එකක්. ඔය random product එක අරගෙන Google එකට ඇවිල්ලා ඒ random product එක මම search කරනවා මේ විදිහට. මේ විදිහට search කරද්දී එන result මම පල්ලහැට යන්නේ නැහැ. පල්ලහැට ගිහිල්ලා ඕනේ නම් ඔයාලට බලන්න පුළුවන්. මම මේ විදිහට ආව පළවෙනි result එක විතරයි open කරන්නේ. පළවෙනි result එක Forbes එකේ මෙන්න මේ විදිහට තියෙන article එකක් තමයි පළවෙනි result එක. පළවෙනි result එකේ පල්ලහැට ගියොත් identify කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා list එක. ඒ list එකේ මෙන්න මේ විදිහට identify කරගන්න පුළුවන්. check price කියලා link ටික දාලා තියෙනවා. link උඩ click කළොත් redirect වෙනවා ඒ product එක ගන්න ඕන place එකට. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දින් දන්නවා Forbes කියන්නේ මිලියන ගාණක් monthly visit කරන website එකක්. ඒ website එක ඇතුලේ තියෙන article එක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ article එක analyze කළොත් ගිය මාසේ තමයි create කරලා තියෙන්නේ. ගිය මාසේ create කරනවා මේ වෙද්දින් ඔයාට බලා ගන්න පුළුවන් refer domains නෑ backlinks පොඩි ප්‍රමාණයයි.
මේ වෙද්දිනුත් 4400ක් මේ ආටිකල් එක බලනවා. මේ ආටිකල් එක බලනවා මේ ආටිකල් එක ඇතුලේ කරලා තියෙන්නේ affiliate marketing කියන segment එක. ඔයා මේ වෙද්දින් දන්නවා New York Times වල subsidiary company එකක් විදිහට Wirecutter එකේ තියෙන ඕන ආටිකල් එකක් ඕපන් කළොත් ඒ ආටිකල් හරහත් කරන්න affiliate marketing කියන segment එක. මෙන්න මේ affiliate marketing කියන segment එක touch කරලා තියෙන ලස්සන ඔයාම ගිහිල්ලා බලන්න. මම මුලින් පෙන්නුවා මෙන්න මේ Instagram account තුනම operate වෙන්නේ AI වලින් create කරන content වලින්. AI වලින් content create කරනවා. ඊට පස්සේ මෙයාගේ bio එක හරහා promote කරන්නේ Amazon එකේ තියෙන product තුනක්. ඒ product තුන මෙයාලා promote කරන්නේ affiliate කෙනෙක් විදිහට. affiliate කෙනෙක් විදිහට මෙයාලා product එක promote කරනවා. ඒ හරහා මෙයාලා commission එක generate කරනවා. commission එක generate වෙන්නේ මෙන්න මේ විදිහට Instagram එක හරහා drive වෙන මෙයාගේ traffic portion එක හරහා. ඒ වගේම තමයි මම දෙවිනියට open කරගත්ත නැවත Instagram account තුනක්. ඒ Instagram account තුන හරහා කරන්නේ මෙන්න මේ affiliate කියන segment එක touch කරපු එක තමයි කරලා තියෙන්නේ. මෙතනදී මෙන්න මේ Instagram account දෙක affiliate කියන segment එක හෝ selling කියන segment එක touch කරලා තියෙනවා. හැබැයි කරලා තියෙන්නේ මෙයාගේ social media ඇතුලේ. ඒ වගේම තමයි මෙතනදී randomly ගත්ත product එක Google එකට ගෙනල්ලා search කරලා බැලුවොත් මේ වෙද්දින් ලොකු visitors ලා එන website මේ වෙද්දින් මෙන්න මේ විදිහේ එයාලා process එකක් කරන් යනවා. ඔයා ගිහිල්ලා search කරලා බලන්න මේක විතරක් නෙමෙයි මේ විදිහට search කරද්දී එන ඕන website එකක් ඔයාට පුළුවන් open කරලා බලන්න. ඒ website වල ඔයාට identify කරගන්න පුළුවන් මෙන්න මේ process එක. මෙන්න මේ process එක මෙයාලා social media ඇතුලේ කරනවා. මෙයාලා තමන්ගේ website එක ඇතුලේ කරනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ affiliate marketing කියන segment එක නේද? ඔව් affiliate marketing කියන segment එක මෙයාලා කරනවා. ඔයාට තීරණය කරන්න පුළුවන්. ඔයාට content create කරන්න බැරි නම් ඔයා ගිහිල්ලා බලන්න මේ Instagram account මේ හැම content එකක්ම AI වලින් create කරනවා. අවසාන result එක social media ඇතුළේ stable වෙනවා. ඒ stable එකේ අවසාන result එක විදිහට affiliate කෙනෙක් විදිහට එයා success වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට content create කරන්න පුළුවන් නම් යම් තාක් දුරට මෙයාලා කරලා තියෙන්නේ ඒ වැඩේ content ටික create කරලා ඒ විදිහට එයාගේ social media ටික grow කරද්දී social media හරහා අරන් ගිහිල්ලා වෙන කට්ටියන්ගේ product promote කරලා Amazon එකේ Amazon affiliate කෙනෙක් විදිහට වැඩ කරලා එයා මෙතනදී income generate කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලා ලොකු website වලත් ඒ website ඇතුලේ වෙන කට්ටියන්ගේ product මෙන්න මේ විදිහට list කරලා affiliate කෙනෙක් විදිහට product promote කරලා success වෙලා තියෙනවා නම් මම කියන්නේ මේ website වලට මිලියන ගණන් වල visitors එනවා. ඕනේ නම් ගිහිල්ලා analyze කරලා බලන්න. New York Times කියන්නේ කොච්චර ලොකු website එකක්ද? ඒ website එකේ subsection එකක් විදිහට මේ website එක ඇතුලේ ඒ process එක කරන්නේ. මීට කලිනුත් මම කිව්වා ඕනේ success වෙන්න නම් options ගණනාවයි. AI හරහා ඔයාට content create කරලා ඒක ඇතුලේ success වෙන්න පුළුවන්. own content create කළොත් ඒක ඇතුලේ success වෙන්න පුළුවන්. එහෙම නැත්නම් content එහෙම නැත්නම් video content create කරන්නේ නැත්නම් articles ටික ඔයාට ලියා ගන්න පුළුවන් නම් ඒ හරහා success වෙන්න පුළුවන් concept එකක් තමයි මෙන්න මේ affiliate marketing කියන segment එක. තීරණය කරන්න ඕන. ඔව් ඔයා තීරණය කරවොත් affiliate කියන segment එක touch කරනවා. affiliate කියන segment එක social media ඇතුලේ touch කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. AI use කරනවා නම් AI use කරලා touch කරන්න. නැත්නම් own content create කරනවා නම් own content create කරලා touch කරන්න. ඒ හරහා ඔයාගේ social media grow කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හරහා affiliate කෙනෙක් විදිහට වගේම seller කෙනෙක් විදිහට success වෙන්න පුළුවන්. ඒ වගේම video content create කරන්න බෑයි කියලා හිතනවා නම් මෙන්න මේ affiliate කියන segment එක touch කරන්න පුළුවන් ලස්සනම concept එක තමයි තමන්ගේ blog එක ඇතුලේ මෙන්න මේ listing ටික කරන එක. තමන්ගේ blog එක launch කරන්න කැමති නම් blog එක launch කරන්න. blog එක launch කළොත් එන traffic එක හරහා ad revenue එක වගේම affiliate income එක generate කරන්න පුළුවන් concept එකක් තමයි මෙයාලා මේ ප්‍රැක්ටිස් කරන්නේ. මම කියන්නේ මෙච්චර ලොකු වෙබ්සයිට් මේ ප්‍රැක්ටිස් එක කරනවා නම් ඔයා මේ වැඩේ කරන්නම ඕන නේද? තීරණය ඔයාට බාරයි. සක්සස් වෙන්න ඕන නම් මෙන්න මේ ඇෆිලියේට් කියන සෙග්මන්ට් එක තමන්ගේ වෙබ්සයිට් එක ඇතුලේ පුළුවන් නම් ටච් කරන්න. ඒ හරහා ඔයාට ඇඩ් රෙවෙනියු එක වගේම ඇෆිලියේට් ඉන්කම් එක ජෙනරේට් කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ සෝෂල් මීඩියා හරහා ඔයාට ටච් කරන්න පුළුවන් නම් social media වල content AI වලින් create කරනවා නම් AI වලින් create කරන්න. නැත්නම් තමන්ගේ content create කරනවා නම් තමන්ගේ content create කරන්න. කොහොම create කරත් ඒ හරහා ඔයාට පුළුවන් affiliate කෙනෙක් විදියට success වෙන්න. මේ වැඩේ කරන්න යද්දී ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ
සෝෂල් මීඩියා ඇතුලේ වැඩ කරගන්න දන්නේ නැති එක නම් සෝෂල් මීඩියා ඇතුලේ වැඩ කරගන්න විදිහ මෙතන A to Z available. ඒ වගේම තමන්ගේ බ්ලොග් එක ලොන්ච් කරගන්න දන්නේ නැති එක නම් බ්ලොග් එක ලොන්ච් කරගන්න විදිහ මෙතන A to Z available. හැමදේම දීලා තමයි කියන්නේ කරන්න. මොකද මම හැමදාම කියන්නේ මම යන්නේ process එක. මගේ process එකේ මම පළවෙනියට recommend කරන්න තමන්ගේ YouTube channel එක. දෙවෙනියට තමන්ගේ බ්ලොග් එක start කරන්න ඕන. තුන්වෙනියට recommend කරන්නේ selling වල නම් concept ලොකු ප්‍රමාණයක් available. මේ වෙද්දි මම stock asset drop shipping business එක Amazon KDP business එක Alibaba එකෙන් ගෙනල්ලා resale කරන process එක කතා කරලා තියෙනවා. selling ළඟට මම recommend කරන්නේ social media stable කරන්න ඕන. social media තියෙන්න ඕන සල්ලි හොයන්න. ඒක වාට තේරෙන online business එකට හරියට approach කරාම. social media stable කරනවත් එක්කම freelancing වලට එන්න ඕන. ඒ වගේම මේ step එකේදී 5 up වල වැඩ කරන්න ඕන. ඒ වගේම මේ step එකට එද්දිනොත් skill නැත්තම් skill develop කරන්න ඕන. skill අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන skill set එකක් හදලා තියෙනවා. skill නැත්තම් ඔයා skill develop කරගන්න. ඒ වගේම තමයි cryptocurrency වල පාඩයක් NFT හරහා සල්ලි හොයන විදියත් මම කතා කරලා තියෙනවා. මේ දේවල් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට වීඩියෝ එකේ description එකේ තියෙන discount link එකෙන් ගියොතින් මෙන්න මේ දේවල් ඔයාට අද පුළුවන් discount price එකට join වෙලා learn කරන්න. මේ master courses වලට join වෙද්දී ඔයාට හම්බ වෙනවා lifetime access. ඒ වගේම ඔයාට හම්බ වෙනවා lifetime WhatsApp support එක. ඒ වගේම ඔයාට හම්බ වෙනවා 100% guarantee එකක්. 100%ක් මම ගැරන්ට් කරනවා මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මම එන ෆීල්ඩ් එක ඇතුලේ සල්ලි හොයන තැනට ගේනවා. ඕනේ සල්ලි හොයන්න නම් මම හිතන්නේ මේක තමයි හොඳම ප්ලේස් එක. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් personal training program එක කරා ඔයාටම ගැලපෙන personal training එකක් ගන්න opportunity available. ඒ opportunities ගන්න දන්නේ නැත්නම් මෙතනින් learn කරලා කරන්න ඕන. එක්කෝ තමන්ගේ බ්ලොග් එක ඇතුලේ මේ වැඩේ කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ සෝෂල් මීඩියා ඇතුලේ මේ වැඩේ කරන්න ඕන. ඔයා කළොතින් පුතේ මේ වැඩේ ඇතුලේ ෆේල් වෙන්න තැනක් නැහැ. රීසන් එක තමයි මේ වැඩේ ඔයා කළේ නැතත් මේ වෙද්දින් টොප් ලෙවල් එකේ ඉන්න කට්ටිය අනිවාර්යෙන් කරන වැඩක් තමයි මෙන්න මේ ඇෆිලියේට් කියන සෙග්මන්ට් එක ටච් කරන එක. තීරණේ ඔයාට බාරයි.